අයිබෝන් පොඩ්කාස්ට් සෙන්ටර් සමගින් එකතු වන බාධන පිළිගන්නවා නිවුස් සෙන්ටර් සහ නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ් නාලිකාව වෙත. ඊයේ දවස ශ්‍රී ලංකාවට කනගාටුදායක දවසක්. ඒකට හේතුව බවට පත් වුණේ 2020 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව තවත් දරුණු පරාජයකට ගොදුරු වෙමින් තරඟාවලින් ඉවත් වීමට සිදුවීම. මම හිතන්නේ රටම දැන් විමසන්න ඕන මේක මේ ඉඳලා හිටලා වෙච්ච පරාජයක් හරි මේක නොවෙන්න තිබ පරාජයක් නෙවෙයි. ඒ හින්දා මේ අර අපි කියන්නේ අර මේක වෙන්නම තිබ්බ පරාජයක්. ඔව් මංජු දැන් මේකේ ප්‍රශ්න පෙරනගින්නේ මේ ක්‍රීඩා ලෝලීන්ට ප්‍රශ්න තියෙන්නේ මේ ක්‍රීඩාවේ අන්ද විලාශයනේ. මොකද දැන් අපි දැන් එංගලන්ත තරගයේදී අඩු ලකුණු සංඛ්‍යාවකට එංගලන්තේ දවාගත්තත් අපිට ඒ ලකුණු ප්‍රමාණය ගන්න වෙන්නේ අපි 100 ගානකට 114කට වගේ ගානකට 102 යනවා. සරලවම කිව්වොත් එහෙම ලොකු ලකුණු ගානක් ගැහුවොත් එහෙම අපිට ඒ ලකුණු ගාන වැඩි. දැන් තියෙන අඩු ලකුණු ගානක් ගැහුවොත් ඒත් බැටින් පිච් එක නෙවෙයි බෝලින් පිච් එක. ඒ හින්දා අපිට ලකුණු ගාන ගන්නට බෑ. ඉතින් මේ කොහොම හරි ලෝක කුසලයන් දැන් ඉවත් වුණාන් පස්සේ දැන් අපි අර පහුගිය අවුරුදු 10 2015 වෙනම මෙහෙමනේ කරන්නේ. හැමදාම පරදින පෙරදුනන් පස්සේ මොකද්ද වෙන්නේ බලනවා. දැන් අපිට පේන කාරණේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙහෙත් කරන්නේ ඔළුව අමාරුවට කකුලට. නැත්තම් මොළට නෙවෙයි. පපුවේ අමාරුවේ තිබ්බොත් එහෙම බෙහෙත් කරන්නේ ගෑස්ට්‍රයිටිස් වලට. ඒ වගේ ඊටාම මේ වැඩපිළිවෙලක් නැති සහ මෙහෙම ගියොත් එහෙම අර මුර්ලි කිව්වේ මගේ මතේ ඒක බෑ කියලා. ඉතින් ඒ මගේ මතේ ඒක බෑ කියලා මුර්ලි කිව්වෙත් මේ ලංකාවට ක්‍රිකට් හදාගන්න බෑ කියලා නෙවෙයි. මේ තියෙන පරිපාලන රටාව තුළ ඇත්තටම කාටවත් හදන්න හම්බෙන්නේ නැහැ ක්‍රිකට්. ඒ වගේමයි මේ දැන් මේ ඉන්න පරිපාලනයේ ශම්මිසිල්ල මාරු කරයි කියලා මාසිකින් මේක හැදෙන්නෙත් නැහැ. මේ සිස්ටම් එකම වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ හැමදාම අපි මේ ගහන තරඟකාරීත්වයක් නැති ක්ලබ් ක්‍රිකට් ගහගෙන නම් ශ්‍රී ලංකා ක්‍රිකට් එක මෙතනින් ඉස්සරහට ගමන් කරන්න බෑ. මීට වඩා ටැලන්ට් එක හොයාගෙන යන ඒ වගේමයි තරඟකාරීත්වයේ වැඩි දේශීය ක්‍රිකට් තරඟ රටාවක් කරා ක්‍රීඩකයන් හදාගත්තොත් මිස එහෙම නැතුව නම් මේ අපිට ක්‍රිකට් එකෙන් කවදාවත් ගොඩ එන්න බැරි වෙයි කියලා කියන්න ඕන. දැන් මංජුර දැන් අපේ ක්ලබ් ක්‍රිකට් එකේ සහ ක්‍රීඩා සමාජ තරඟ එක්තරා අවස්ථාවක තියෙනවනේ එන්න පීක් එකක තියෙනවනේ. එතකොට අනුගමනය කරපු ක්‍රියාමාර්ග මොනවද? ඉතින් මේව පස්සට ගිහලා ඇනලිසිස් කරලා ගන්න කාලයක් ඇද්දී ටීම් ගාන වැඩි කරලා දේශපාලන වුමන මේ ඡන්දවලට වැඩ කරන්නේ. ඒ ඡන්දවලට වැඩි කිරීමේ අවසන් ප්‍රතිඵලය තමයි ඔය ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් හූ සංග්‍රහයකට කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලක්ුණේ. මේ පරාජය ගැන අපිට වඩා දරුණු වේදනාවක් ඇති කණ්ඩායමේ නායකයාට අපි බලමු දසුන් සානක මේ මැච් එක ඉවරනම් පස්සේ මේ පරාජය ගැන කියපු කතාව. ක්‍රීඩක විදියට අපිට අවුට්සයිඩ් නොයිස් එක කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බෙන්නේ නෙගටිව් දේවල්. ඉතින් ක්‍රීඩකයෝ විදියට අපි කොච්චර පොසිටිව් හිටියත් එලියෙන් ගොඩක් තැන්වල ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් එන්වයරන්මන්ට් එකක්. ඉතින් ඒක හරි පාඩුවක් ලංකා ක්‍රිකට් වල. මොකද මේ ක්‍රීඩාව විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේකත් රැක ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලට අද මැච් එකේ වෙලා යද්දි බලන්න පුළුවන් මේ කී දෙනෙක්ගෙන් මෙහෙම මයික් අල්ලන් ඉන්නවද කියලා. සමහරට මේ බලලා නෙමේ අපිට සමහරලාට කට්ටිය එවනවා. ඉතින් ඒ ඇයි නෙගටිවිටි එක මෙච්චර පතරවන්නේ? හරි වර්ල්ඩ් කප් එකත් අරදුනා අපි හේතු දන්නවා. අපිට කන්සර්න්ස් තියෙන හැමෝටම ඒවා කතා කරලා හොඳ පැත්තට හරව ගන්නවට වැඩිය නෙගටිවිටි කියන එක සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ක්‍රීඩා කරලා යයි ඉදිරියට එන ක්‍රීඩකයන්ට සපෝට් එකක් විදියටවත් ඒ දේවල් ගවර්න්මන්ට් එකෙන් හරි නැවතුවොතින් ගොඩක් මානසික සුවයට ඒක පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. දසුන් ඔයා කතා කළා නෙගටිවිටි ස්ප්‍රෙඩ් වෙන එක ගැන. එතකොට අපි දකිනවා වත් දන්නවා පර්සනලි ගොඩක් පොසිටිව් දේවල් කතා කරන අයත් ඉන්නවා මේ මාධ්‍ය ඇතුලේ. එතකොට දැන් මේ නෙගටිවිටි එක මතුවෙන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා එක්ක. එතකොට ඔයා හිතනවාද මේ නෙගටිවිටි එක අඩු කරන්න තරම් සාධාරණයක් ක්‍රීඩකයෝ ඉටු කරලා තියෙනවා කියලා? මොකද අපි දිගින් දිගටම දැක්කේ සිටුේෂන් වලදී අපේ අතේ තිබිච්ච මැච් අපේ අතින් යන එක. ඔයා හිතනවාද ක්‍රීඩකයන්ගේ පැත්තෙන් මේ නෙගටිවිටි ස්ප්‍රෙඩ් වෙන එක අඩු කරන්න සාධාරණයක් වෙලා තියෙනවා කියලා සහ අර පොසිටිව් දේවල් ස්ප්‍රෙඩ් කරන අයට ඒක උඩට ගන්න සාධාරණයක් වෙලා තියෙනවා කියලා? ඇත්තටම පොසිටිව් දේවල් කතා කරන අය ඉන්නවා. නෙගටිවිටි එකෙන් කොහොමද පොසිටිවිටි එකට එන්නේ කියන එක කතා කරන කට්ටියත් ඉන්නේ. ඉතින් මම හිතන්නේ ප්ලේයර්ස්ලා විදිහට අපි සමහරවල්ලාට සාධාරණයක් ඉටු කරන්නේ ඒ ප්‍රේක්ෂකයන්ගේ කියන්නේ එක්ස්පෙක්ටේෂන් එකට. කැප්ටන් කෙනෙක් විදිහට ප්ලේයර් කෙනෙක් විදිහට ගත්තොත් මම දෙන්නේ. සමහරවල්ලාට මගේ ඩිසිෂන් මේකින් හොඳට දෙන්න පුළුවන්. ඒ වුණාට බැට්ස්මන් කෙනෙක් විදිහට මම අසාර්ථක වෙලා තියෙනවා. බලන්න ඕනේ කන්ඩිෂන්ස්
මොන වගේද කියන එක බලන්න ඕනේ. සමහරලාට වර්ල්ඩ් කප් එකක් ඇතුළත අපිට මේවා කතා කරන්න බෑ. මම හිතන විදිහට කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න හේතු දක්වන්න තියෙනවා. මේක මම හිතන්නේ ඒකට අවස්ථාවක් කියන එක. ඇත්තටම පෞද්ගලිකව මට හේතු දක්වන්න පුළුවන්. නමුත් මේක මම හිතන්නේ ඒකට හොඳ අවස්ථාවක් කියලා. මොකද කණ්ඩායමක් කියන්නේ හැම වෙලේම බලන්නේ perform කරන්න. වර්ල්ඩ් කප් එකක් විශේෂයෙන්ම. මොකද ලංකාවේ ආයේ මේ මෙතන ඉන්න කිසිම ක්‍රීඩකයෙකුට මම හිතන්නේ ලංකාවේ වර්ල්ඩ් කප් එකක් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හැමෝටම වුණා තිබ්බා සෙමි ෆයිනල් එකට එන්න ඒ කැක්කුම තිබ්බා. මම හිතන්නේ ඔයා කිව්වා වගේ අපි සාධාරණයක් කරේ නෑ. නෙගටිවිටි එක අපි ඒක අහන එක සාධාරණයි. නමුත් මානසික පැත්තෙන් ගත්තොත් අපිත් ප්ලේයර්ස්ලා අපිත් හැම වෙලේම බලන්නේ මේක දිනවන්න රටට කොහොමද හොඳ අවුට්කම් එකක් දෙන්න කියලා. ඉතින් අවාසනාවකට අපේ පැත්තට මුකුත් වෙන්නේ නැහැ මේ වෙලාවේදී. ඒකට ගොඩක් සෝරි. නොහොම තමයි දශුන් ශානක මේ මැච් එකෙන් පස්සේ අදහස් පළ කරේ. ඉතින් නෙගටිවිටි ඉතින් මේ මං හිතන්නේ දශුන් ශානක මේ අපිට වඩා දන්නවා ඉතින් ඉන්දියාවේ තත්ත්වය මොකක්ද කියලා. මොකද එතුම් දශුන් මේ IPL එකේම සෙල්ලම් කරන්නේ. ඉතින් ඉන්දියාවට මේ වගේ දෙයක් වුණා නම් ගෙවල් ගිනි දින මට්ටමට එනවා. ඒ ඉතින් දැන් ටිකක් හොඳයි. ඔව් ඒ අතින් බලද්දී මේ ලංකාවේ තියෙන තත්ත්වය එතරම් නරක නෑ. ඉතින් සෝෂල් මීඩියා වල දේශපාලඥයන් ගහන ගෙහෙලි හිටිට මේවා මොනවාද? ඒ හින්දා මේ ලොකු ජනප්‍රියතාවයක් අත් කරගෙන ඉන්නවා නම් මේ වත්මන් සමාජය තුළ ඊට එරෙහිව නැගෙන ඔය විවේචන ගැරහිලි බැනලි මේ ඔක්කොම දරා ගන්න පුළුවන් වෙන්න ඕන. අනිවාර්යෙන්. දැන් ඔය තමයි ඉන්දියාවයි සවුත් ඇෆ්‍රිකාවයි තරගයේදී දකුණු අප්‍රිකානු තරගයේදී ඉන්දියාව පරාජය වුණාට පස්සේ මොන වගේ ප්‍රතිචාරයක් අපිට දකින්න ලැබුණද ක්‍රීඩකින්ගේ? ඉන්දියාවට බයිනවා. ඉතින් ක්‍රීඩා ලෝනින්ගේ ඒක තමයි ප්‍රෙෂර් එක. ඕකට තමයි ඉතින් ලොකු සල්ලි ගණක් ගෙවන්නේ. ඒක තේරුම් ගන්න. ඒක හරි. ඒ කියන්නේ ওই ලොකු මුදලක් ලොකු පඩියක් හම්බෙන්නේ බැනුම් අහන ඒවටත් එක්ක. ඉතින් ඒ හින්දා මේ මොකද මේ අපි කතා කරන්න ඕන කාරණේ තමයි මේ 2015න් පස්සේ ඒ කියන්නේ සංගක්කාර මහේල ඩිල්ෂාන් දැන් 2012 විතරදී මුරලිදරන් මේ ලංකාවේ හිටපු ස්ප්‍රිට් එක සමුගත්තාට පස්සේ දැවැන්ත කඩාවැටීමක් ලංකාවේ ක්‍රිකට් වල වුණා. ඒකට හේතු බාටපත් වුණේ ඒ කාලේදී බලාපොරොත්තු තියපු චන්දිමාල් තිරිමාන්න වගේ ක්‍රීඩකින් සුපුරුදු ඒ කියන්නේ ඔවුන්ට අඩුව පුරවන්නට නොහැකි වීම. ඊළඟ කාරණේ තමයි දැන් අපිට තේරෙනවා මේ ලංකාවේ ක්‍රිකට් වල මොකක් හරි ලොකු අඩුවක් තියෙනවා. දැන් එන ප්ලේයර්ස්ලට මේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකේ සොයයි වෙන්න නැත්තම් අභියෝගයක් ලබා දෙන්නට බැරි වෙලා තියෙනවා. ඔව් මංජුල දැන් ඔය 2015න් පස්සේ අපේ ක්‍රිකට් කඩාවැටීම කියනකොට අපි දැක්කෙම මේ දක්වා නිකන් අර එදා වේල ටුවර්ස් වගේ ඒ එදා දවස ගත කරන්න උත්සාහයක් දරන විතරයි වෙලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ දැන් අපි බලන්න ඕන දැන් 1992 ලෝක කුසලානි දැන් තමයි මේ ලංකාවේ ක්‍රිකට් නැගීම ආරම්භ වුණේ. ඊට කලින් යම් ප්‍රමාණයකට නම් අපි වැටි නැගිටීමෙන් සහ විවිධ අර්බුද මැද්දේ දකුණු අප්‍රිකා ගියා ක්‍රිකට් කණ්ඩායමක් අර තහනම් කරපු තරගාවලියකට. 82 අපිට ටෙස්ට් ලැබුණට පස්සේ ඇතිවෙච්ච ආරවුලක් නිසා යන කලකිරීම හන්දා අනුර රණසිංහ බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම බන්දුල වර්ණපුර ඊළඟ මහේෂ් ගුණතිලක මේ වගේ හොඳ කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට ගියා. ඊට පස්සේ ඒකට ක්‍රීඩා අමාත්‍ය ගාමිණී දිසානායක තීන්දුවක් ගත්තා මේ අයගේ ක්‍රිකට් එක ජීවිතාන්තය දක්වා තහනම් කරා. ජීවිතාන්තයට වසර 20ක් තහනම් කරන්නට තීන්දුවක් ගත්තා. ඉතින් වසර 20කට තහනම් කරපු ක්‍රිකට් හන්දා අපේ ක්‍රිකට් පරපුරක්ම නැති වුණා. ඊට පස්සේ අරවින්ද අසංක ගුරුසිංහ හෂාන් රෝෂාන් අර්ජුන ඊළඟ 92 වර්ල්ඩ් කප් එකට ගිය අතුල සමරසේකර ඊළඟ දුලිප් ලියනගේ වගේ මේ වගේ කණ්ඩායමක් යම් ප්‍රමාණයකට සෙට් වීගෙන ආවා. කොහොම හරි 94 95 විතර වෙද්දී ලංකාව ටීම් එක යම් ප්‍රමාණයකට ශක්තිමත් වුණා. දැන් අර 92 ලෝක කුසලානේදී අපි තරඟ දෙකයි ජයග්‍රහණය කළේ. ඒක තරඟයක් මම හිතන්නේ අපිට 91 ලෝක කුසලානේ පින්තූරේ බලන්න පුළුවන් මේ මුල්ම පින්තූරේ මේ කණ්ඩායම් සියල්ලම එක චාරූපයක ඉන්නවා පඩිපෙළක වගේ වාඩි වෙලා. මේ ඔබ දකින්නේ 1992 කණ්ඩායම් ටික ශ්‍රී ලංකාව උඩ ඉඳන් පහළට තුන්වෙනි පේලිය වගේ ඉන්නේ. ඉතින් මේ තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ දෙකයි ජයග්‍රහණය කළේ. සිම්බාබ්වෙට එදිව ලකුණු 312ක් හම්බාගෙන ගියා. ඊට පස්සේ දකුණු අප්‍රිකා තරඟයේ ජයග්‍රහණය කළා. ඉතින් මේ වගේ තත්ත්වයක් හැම ඊට පස්සේ ඒ තරඟාවලියේ කැප්ටන් කෙරේ අරවින්ද ඊට පස්සේ අර්ජුන නායකත්වය අරන් ඒ අවුරුදු 4 යම් ප්‍රමාණයකට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවා ගන්නට හැකියාව ලැබුණා. 96 දී අවසානයේදී ලෝක කුසලානේ ජයග්‍රහණය කළා. දැන් 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කරා ආපු ගමන ඒ දක්වා හිටපු ක්‍රීඩකින් පරිණත වෙලා අපිට හොඳ ක්‍රීඩකයෙකුට සෙට් වෙලා ඒ කණ්ඩායම හැදුනා. දැන් 96න් පස්සේ දැන් ඊළඟට 96 දී ඇත්තටම කැපිපෙන්න කාර්යභාරයක් කරන්නේ ඒක අමතක නොවන ලෝක කුසලානයක්නේ. අපි ඒ පින්තූරේ නම් ඉතින් අපි මිනිස්සු වන්තරන් දැකලා තියෙනවා.
දැන් මේ තරඟාවලියෙන් පස්සේ තමයි අපි කතා කරන්න තියෙන්නේ. මේ තරඟාවලියෙන් පස්සේ 99 ලෝක කුසලානය ඔන්න ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කනකොකා වැටෙන වෙලාව බවට පත් වුණා. මංජුල දැන් ඔය 96 ලෝක කුසලානෙන් පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලය තුල අර්බුද ඇති වෙන්න පටන් ගත්තනේ. ඔව්. ඕකට මතකද මන් දන්නේ නිලවරණයක් වෙලාවේ ඔය 96 ලෝක කුසලානෙන් පස්සේ පැවති නිලවරණය යුද්ධයක් බවට පත් වුණා. තිලංග සමිතිපාල උපාලි ධර්මදාස පාර්ශවය එක පැත්තකින් ආවා. ඊට පස්සේ ආනාපුංචිව මහත්මයා හිටපු සභාපතිවරයා විදිහට ආවා. ඉතින් ආනාපුංචිව මහත්මයා අවසානයේදී කියන්නේ ලෝක කුසලානේ ජයග්‍රහණය කරද්දී හිටපු සභාපතිවරයා එක් ඡන්දයකින් පරාජය වුණා. රත්වත් කෙනෙක් ආවනේ. ඊට පස්සේ ක්ලිෆර්ඩ් රත්වත් ඒ චන්ද්‍රිකාගේ ඥාති සහෝදරයෙක් ඥාතියෙක් ඇවිල්ලා තව යුද්ධයක් වුණා 90 ගණන් වලින් පස්සේ 2099 හරි 2000 ගණන් ඒ කාලේ තමයි ඔක්කොම වැඩි එකක් බහැලා PhD එක බහැලා අර්ජුන රණතුංගලාගේ පාර්ශවෙන් PhD එකටත් ගහලා ඒක ලොකු යුද්ධයක් බවට පත් වුණා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම සහ අර අනාගතයේ වෙන්න යන විනාශය පෙන්නපු ලක්ෂණ තමයි ඒවා. ඊට පස්සේ 99 ලෝක කුසලානේ කුජිත වුණා ශ්‍රී ලංකාව පළමු වටෙන් ඉවත් වුණා. මොකද 96 කණ්ඩායමම පොඩි වෙනස්කම් කීපයක් කරලා ගියා. 96 කණ්ඩායමේ හිටපු නැති මට මතක විදිහට මහේල් ජයවර්ධන ගියා ඒ ලෝක කුසලානේට. ඊළඟට ගියා පුලස්ති ගුණරත්න නොවගේ මට අර්ජුන හිටියේ නෑ. අර්ජුන තමයි කැප්ටන් 99 වර්ල්ඩ් කප් එකේ. ඊට පස්සේ 99 වර්ල්ඩ් කප් එකේ ශ්‍රී ලංකාව පළමු වටෙන් මෙලියට ගියා. කියන්නේ අර අපිට කියන්න වෙන්නේ මේ වගේම බැන්නා. පින්තූරින් මේ ඉන්නේ අර්ජුන. මේ හැබැයි දැන් 99 වර්ල්ඩ් කප් එක පෙරදුනාට පස්සේ තීරින් කමිටුවට දැඩි තීන්දුවක් ගත්තා. පරණ ක්‍රීඩකයෝ ඔක්කොම අයින් කරා. පරණ ක්‍රීඩකයෝ ඔක්කොම අයින් කළා. ඊට පස්සේ සනත් ජයසූරියට නායකත්වය ලබා දුන්නා. සනත් ජයසූරියට නායකත්වය ලබා දීලා ඊට පස්සේ ආය එක දිගට දිනන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඊට පස්සේ 2003 වර්ල්ඩ් කප් එකට අපි ගියේ යම් බලාපොරොත්තු සහගතව 2003 ඒ කාල සීමාව තුළදී සනත් ජයසූරිය විටින් විට කඩාවැටීම් වුණා. කියන්නේ තරගාවලිය පෙරදුනා. හැබැයි සනත් ජයසූරියගේ නායකත්වයෙන් යම් ප්‍රගතියක් පෙන්නලා ජයග්‍රහණයක් තිබුණා. ජයසූරියත් ලොකු තරුවක් වෙලා තරඟ ජයග්‍රහණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ 2003 වර්ල්ඩ් කප් එකේදී ශ්‍රී ලංකාව සනත් ජයසූරියගේ නායකත්වයෙන් අවසන් පූර්ව වටේට ආවා. මෙන්න මේක තමයි කණ්ඩායම. මේ ඔබ දකින්නේ කණ්ඩායම මේ අවසන් පූර්ව වටේට ඇවිල්ලා මේ තරඟාවලිය නිමා වුණා. ශ්‍රී ලංකාවට යම් වාසනාවකුත් මේ තරඟාවලියදී ලැබුණා. දකුණු අප්‍රිකාව සමග මේ වැස්සත් සමග කරපු සටනේදී. ඊට පස්සේ නැවත 2007 ලෝක කුසලානේදී ශ්‍රී ලංකාව අවසන් මහතරඟයට ආවා. අවසන් මහතරඟයට ඇවිල්ලා මෙන්න මේ ඉන්න මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ඒ වෙලාවේ මාවන අතපත්තුර නායකත්වය අහිමිවීම සම්බන්ධයෙන් ලොකු විවාදයක් තිබ්බා. මොකද මාවන එළියට ගිහිල්ලා එද්දී මාවන්ගේ නායකත්වයත් අහිමි වෙලා ඊට පස්සේ කණ්ඩායමේ තැන නැතුව මේ අර ඒ වෙලාවේ අතිරේක ක්‍රීඩකෙක් විදිහට තමයි කණ්ඩායමේ හිටියේ. ඒක මැච් එකක් ශ්‍රී ලංකාවට හම්බුනේ නෑ මට මතක විදිහට. කොහොම හරි මාවන් මේ වෙලාවේ ලොකු අසාධාරණ ලකුණයි කියලා කතාවක් තිබ්බා. ඊට පස්සේ 2007න් පස්සේ අලිත් 2011 අපි අවසන් මහතරඟයට එනවා. ඒ කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් දැන් මහිලගෙන් පස්සේ සංගක්කාර නායකත්වය ගත්තා. ඉන්දියාව ඊපස්සේ දැන් ওই 2006න් පස්සේ 2007 T20 වර්ල්ඩ් කප් එකකුත් ගියුවා. එලා 2009 T20 වර්ල්ඩ් කප් එකෙත් අපි අවසන් මහතරඟට ඇවිල්ලා අවසන් මහතරඟයේදී පාකිස්තානයට පරාජය වුණා. කොහොම හරි 2011 එනකන් අපි ඊටාම හොඳ මට්ටමක හිටියා. ඊට පස්සේ කොහොම හරි ඔය ටීම් ස්ප්‍රිට් එකම තිබ්බා 2014 වෙනකන්. 2012 T20 වර්ල්ඩ් කප් එක අවසන් මහතරඟයේදී පෙරදුනා. ඊට පස්සේ 2014 T20 වර්ල්ඩ් කප් එක දින්නා. ඔය 2011 ඉන්දියාවේ තිබුණේ අවසන් මහතරඟ අවසන් ඒ වන් ඩේ වර්ල්ඩ් කප් ඒක ලොකු කතන්දරයක් ගියා මතක තරගය වික්ක කියලා. වික්ක කියලා ඉතින් එහෙම ප්‍රශ්නයක් තිබ්බා. ඊට පස්සේ මේ ඔබ දකින්නේ 2015 වෙද්දී 2015 ලෝක කුසලානේ අර්ධ අවසන් පූර්ව වටේන ශ්‍රී ලංකා කණ්ඩායම එළියට විසුණා. ඔන්න ওই කාලේ වෙනකම් මේ තරගාවලිය පෙරදුනන් පස්සේ ලෝක කුසලානයක් පෙරදුනන් පස්සේ නායකයෝ වෙනස් කළා, ටීම් එකේ සංයුතියක් වෙනස් කළා. එහෙම ගොඩ දා ගන්න පුළුවන් මට්ටමක් තිබ්බා. හැබැයි දැන් තියෙන යථාර්ථය තමයි 2015න් පස්සේ නායකයෝ වෙනස් කරලා ඇති 100 ගාණක්, ක්‍රීඩකයෝ වෙනස් කරලා ඇති 100 ගාණක්. හැබැයි මේ සිස්ටම් එක ඇතුලේ දැන් ප්ලේස්ලා හැදෙන්නේ නැහැ කියලා ඔප්පිලා ඉවරයි. ඔව් දැන් 2015 ඉඳලා නේද මේ කවුද දසුන්ශානක මේ නායකත්වයේ ඉන්නේ. දැන් තරග 2015න් පස්සේ ඇන්ජලෝ මැතිව්ස් ගොඩක් කට්ටිය ගත්තා. දසුන්ශානක කොහොම හරි ලෝක කුසලාන 5කට නායකත්වය දීලා තියෙනවා. ඔව් ඒ කියන්නේ T20 වන්ඩේ අනම්බන ඔක්කොමත් එක්ක. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක දසුන්ශානකගේ හැරි ශ්‍රී ලංකා තීරින් කමිටුවේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ලංකාවේ ක්‍රිකට් සිස්ටම් එකේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ සිස්ටම් එක මෙහෙම තියාගෙන
කොච්චර ප්ලේස්ලා මාරු කරත් කොච්චර වෙනස් කරත් මේක ගොඩ යන්න බෑ. ඒක මේ පාසල් මට්ටමේ ඉඳලා තියෙන ප්‍රශ්නයක් ඕක. ඔව් මේක මේ ටැලන්ට් එක හරි ටැලන්ට් එක සොයා ගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නයක්. ඒකම අර ඒකයි මං කිව්වේ මුර්ලි අර කලින් කිව්වේ මගේ මතේ ඒක බෑ කියලා. ඒක සාධාරණ කතාවක්. මුර්ලි දන්නවා මේ ක්‍රිකට් සිස්ටම් එක යල්පැන ගිහිල්ලා. මේක හදන්න කවුරුවත් මැදිහත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වුණත් දැන් විපක්ෂ ඉන්න කාලේ කොහොමද බෙරිහන් දුන්න හැටි. හැබැයි දැන් අද වෙද්දී එතුමාට වත්මන් ක්‍රිකට් පරිපාලනයත් එක්ක එහෙම කිසි මේ ප්‍රශ්න නැතුව වැඩ කරන්න වෙලා තියෙනවානේ. ඔව් දැන් ඒක දවස්වල දැන් ওই ක්‍රිකට් පරාජයට පත් වෙනකොටම මිනිස්සුන්ගෙන් නැගිච්ච චෝදනාවක් නේ මුම් බලයේ ඉන්නකම් මේ ක්‍රිකට් පාලක මණ්ඩලය හදන්න බෑ කියන කාරණා. මිනිස්සු දන්නේ මේක මේ ස්වාධීන මණ්ඩලයක් කියන කාරණා. ඒ හින්දා මේ අනිත් එක දැන් ඔය ක්‍රිකට් බෝඩ් එක ඕක වෙනස් කරන එකත් සෙල්ලන්නේ නැහැ. ඒක තමයි. හැබැයි මේ ක්‍රිකට් බෝඩ් එකකින් නිලධාරීන් ලව්වා මේ වෙනස්කම් මේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ මේවා කරගන්න ක්‍රීඩා ඇමතිවරයා වගේ ඉන්න දේශපාලන බලාධිකාරියට හැකියාව තියෙනවා. දැන් මේ ඉන්න ක්‍රීඩා ඇමතිවරයා මං හිතන්නේ ලංකා ඉතිහාසයේ බී වෙච්ච අසාර්ථකම ක්‍රීඩාව ගැන මෙලොව හසුරුවයක් නැතිකමනේ. කියන්නේ ක්‍රීඩාව දියුණු කරනවා කියා මං හිතන්නේ ක්‍රීඩා කරලා ඇති. ක්‍රීඩා පරිපාලනය සහ මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් නම් දැනුම 0. ඒ කියන්නේ මෙහෙම ක්‍රීඩා ඇමතිලත් එක්ක නම් මං හිතන්නේ ජීවිතේට ලංකාවේ ක්‍රීඩාව හදන්න බෑ. අමතක කරන්න එපා ලංකාවේ අර දක්ෂිණ ශානක ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කිව්වා මේ ක්‍රිකට් විතරයි යන්තම් රැකිලා තිබ්බේ ඒකත් ඉවරයි කියලා. ඔව් දැන් දක්ෂිණ ශානක කියනවා මංජුල මේ ප්‍රෙස් එකේදී අපේ ෆිට්නස් පිළිබඳව. නෑ ඔක ප්‍රශ්න ගොඩක් තියෙනවා දැන් ඔය මං පළවෙනි කතාව ක්‍රීඩා ඇමතිගෙන් ඉවර කරලා ඉන්න ඕන. ක්‍රීඩා ඇමති අපි කියන්නේ මෙලොව රහක් නැති ක්‍රීඩා ඇමති කෙනෙක්. මේ ක්‍රීඩා ඇමතිට නම් මේ ක්‍රිකට් එක හදනවා කියා ඒකට අවබෝධයක් නැහැ. ශම්මි සිල්වට බයේ මං හිතන්නේ එතුමා දුවන ලෙවල් එකට ඉන්නේ. එහෙනම් මේ ක්‍රීඩා ඇමති නම් මේ මෙලොව රහක් නැති ක්‍රීඩා ඇමති. ඊළඟ එක අපේ මේ පුහුණුකාර මණ්ඩලය. ලංකාවේ මේ ක්‍රිකට් එකේ තියෙන සිස්ටම් එකක් මේ එන පුහුණුකරුවෝ අවුරුදු ගණන් පල් වෙනවා. දැන් ඔය ඉන්න සමහර පුහුණුකරුවෝ දැන් ගියත් වේගපන්දු ඇකඩමිය හරි ඊළඟට දඟපන්දු පුහුණුකරුවෝ හරි ප්‍රතිකරණ පුහුණුකරුවෝ හරි දැන් මට හොඳට මතකයි අවිෂ්කරණ ගුණවර්ධන ඒ කණ්ඩායම මේ වගේ යම් ප්‍රමාණයකට දක්ෂතා දැක්වුවා. හැබැයි අවිෂ්කට එහෙම තැනක් හම්බුනේ නැහැ. හැබැයි එකම කණ්ඩායම ඉන්න අවුරුදු 10 15 20 ඒක හරියට අරග්ගනින්. ඒ කියන්නේ දැන් ඕනෑම ජාත්‍යන්තර කණ්ඩායමක පුහුණුකරුවන් අවුරුදු 4න් 4ට දැන් අපි දැක්කනේ රවි ශාස්ත්‍ර හිටියා. ඊළඟට ඉන්දිය කණ්ඩායමට දැන් ගෞතම් ගාම්භීර ඇවිල්ලා ඉන්නවා. ගාම්භීරටත් අවුරුදු 4ක් විතර හිටපු ගමන් හරි තැන්ක් යූ කිව්වා යන්න කිව්වා. ඉතින් ඒ වගේ මේ අපේ මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. අර උඩින් ඉන්න හෙඩ් කෝච් මාරු වෙනවා. හැබැයි පහළින් ඉන්න සිස්ටම් එකම පිටිකරන පුහුණුකරුවොත් ඒගොල්ලෝ පන්දුරකීමේ මේ පුහුණුකරුවොත් ඒගොල්ලෝ දඟපන්දු පුහුණුකරුවොත් එකම ගොල්ලෝ ඒගොල්ලෝ අවුරුදු දශක ගණන් මේ ක්‍රිකට් එකේ ඉන්නවා. ඒ කියන්නේ අර මේ රැකියාවක් විතරයි. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ රැකියාවක් හොයාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයේ. ඊළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කරන්නයි මේ කළමනාකරු මැනේජර්. දැන් ඉන්නවා මහින්ද හලංගොඩ කියලා මහත්තයෙක්. මේ ක්‍රිකට් බෝඩ් එකේ උපසභාපතිවරයෙක් හරි ඉහළම ඉස්කෝලේ එකේ කෙනෙක් හොඳ යාළුවෙක්. ඒකට ඉස්කෝලේ ගිය කෙනෙක් ඒ හිතවත් කමට ක්‍රීඩකයෝ අර මැනේජර් තියෙන රෙස්පෙක්ට් එකවත් තියෙන නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. අනිත් එක මේ මැනේජර් තමයි මේ තීරණාත්මක සාධකයේ කණ්ඩායමක ක්‍රීඩකයෝ පොඩ්ඩක් බය වෙලා ඔහුගේ විනයට යටත් වෙලා එහෙම ඉන්න ඕන. අනේ ඉතින් මේ මැනේජර්ස්ලා අර ධනුෂ්ක ගුණතිලක මේ ඔස්ට්‍රේලියාවේ එයා හිරේ ඉද්දි මේ මැනේජර් ලංකාවට ආව කණ්ඩායමත් එක්ක. ඉතින් මේ මැනේජර් අලුමතරමේ ක්‍රීඩකයාගේ වගකීමවත් ගත්තේ නැහැ. හැබැයි දැන් ධනුෂ්ක ගුණතිලක කොච්චර පිස්සු කෙල්ලා විනය පියවරක් ගන්න තියෙද්දිත් ඔහුට විනය කියන්නේ කළමනාකරුට කිසි පියවරක් ගත්තේ නැහැ. මොකද කළමනාකරුට හොරෙන් ওই වැඩ කරන්න බෑ. කළමනාකරුගේ අනුදැනුවත් වීම මත තමයි එළියට යන්න පුළුවන්. ඒ හින්දා මේ ඉන්න මම කියන්නේ මේ එක තැනක නෙවෙයි ස්කූල් ක්‍රිකට් එකේ ප්‍රශ්න තියෙනවා. ස්කූල් ක්‍රිකට් එක දැන් අර එහෙම මේ ක්වොලිටි ස්කූල් ක්‍රිකට් එකක් ගහන්නේ නැහැ. එක තියෙන කම්පිටිෂන් එකත් එක්ක. ඊළඟට ස්කූල් ක්‍රිකට් එක පැත්තකට දාමු. ඊළඟට ස්කූල් ක්‍රිකට් එකෙන් බැරි වුණාත් දැන් ක්ලබ් ලෙවල් එකේ හරි හදා ගන්න පුළුවන්. ක්ලබ් ලෙවල් එක ඊට අන්තයි. ටීම් 20ක් විතර ගහුවා පොගේ කාලේ දැන් නම් අඩු කරලා තියෙනවා. ඉතින් කාලෙන් කාලෙට පිස්සු කරලා එක එකනාගේ ඡන්ද ලබාගෙන මේ වුණාව සන්තරපණය කරගන්න ගේම් ගහලා දැන් ඉතින් ක්‍රිකට් එක මේ මට්ටම වැටලා තියෙනවා. හැබැයි අපේ කට්ටිය හිතන් ඇති දැන් ආය ටුවර් දෙකක් ගහද්දි මේක හරියයි කියලා. මේක එහෙම හරියන එකක් නෙවෙයි. මේකට දිගු කාලීන අර අපි කියන්නේ හොඳ සිංහල බෙහෙතක් ඕන. නැත්තම් නම් මේක ගොඩ දාන්න බෑ. ඒ කියන්නේ අපි අඩු ගානේ ඊළඟ ලෝක කුසලානෙවත් ඉලක්ක කරගෙන සූදානම් වෙන්න ඕනේ. ඔව් මේකට මේක අරගෙන ඉන්නවනේ සෙට් එක. මේ අරගෙන ඉන්න සෙට් එක ලවන්න මේ ක්‍රීඩා ඇමතිට බැයි නම් මං හිතන්නේ ක්‍රීඩා ඇමතිත් වහම ඉවත් වෙන්න ඕන මේ වෙලාවේ. මේ ක්‍රීඩා ඇමති කෙනෙක් කියනවා ක්‍රීඩා ඇමති ඉල්ලස් වෙන්න ඕන මේ ලංකාවේ ක්‍රීඩාවට වෙලා තියෙන
විනාශය දැක්කම පස්සේ මොකද දැන් අපිට දැන් මංජුල් දැන් ක්‍රිකට් පැත්තෙන් නෙමෙයි අනිත් ක්‍රීඩා පැත්තෙන් නෑ මොනවත්ම නෑ. ක්‍රිකට් දැන් ওই භාගට ඉවරයි. රග්බි ගන්න දෙයක් නෑ. ඒක එතන ප්‍රශ්න. මල්ල ක්‍රීඩාවේ ගන්නම දෙයක් නෑ. ඊටාම කනගාටුයි මල්ල ක්‍රීඩාවේ තත්ත්වය. අනිත් ක්‍රීඩාත් ඔහේ ක්‍රීඩාව තියෙන්නම් වාලේ තියෙනවා. ඔව් ඇත්තටම දැන් අපි පහුගිය කාලේ බැලුවොත් මල්ල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් කවුරු හරි කෙනෙක් මතුවෙලා ඔහු ගැන සමාජයේ කතාබහට ලක් වෙනෝනේ නේ. මේක එහෙම කතාබහට ලක් වෙනවා කියා මේ එන ළමයි ටික උඩට අරන් මේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක්වත් නැහැ. ඉතින් එහෙම තියාගෙන අපිට නැවත කියන්න වෙන්නේ ඉතින් ක්‍රිකට් හැදේ කියලා කවුරු හරි බලන් ඉන්නවනම් අර මුර්ලි කිව්ව එක තමයි ආයි කියන්න වෙන්නේ. මගේ මතේ ඒක බෑ. හැබැයි කරන්න බුලන් විදිහකුත් තියෙනවා. ඒක තමයි මේ සිස්ටම් ටික ඉක්මනින් වෙනස් වෙන්න ඕනේ. පරිපාලනය වෙනස් වෙන්න ඕනේ. මේ පරිපාලනයේ ගමට යන විදිහ වෙනස් වෙන්න ඕනේ. ඊළඟ ගම්වල දැන් යාපනයේ ක්‍රීඩාංගණයක් හදනවා. ඉතින් අර අනුරුද්ධ දිසානායක ජනාධිපතිවරයා ගිහලා කිව්වනේ නාගදීපේ යාපනයේ වදින්න ඉන්නේ ශ්‍රීමා බෝධිය පහු කරගෙන කියලා. දඹුල්ල පහු කරගෙන දැන් කට්ටිය අහනවා දඹුල්ල පහු කරගෙන මොකද යාපනයේ ක්‍රිකට් ගහන්න යන්නේ කියලා. දැන් අපිට ක්‍රිකට් ක්‍රීඩාංගණය වැඩි. යාපනයේ ක්‍රිකට් හදන්න ඕන නම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකින් යාපනයේ ක්‍රිකට් හදන්න බෑ. මේ මොන ගොන් ඒ පාසල් වලට ක්‍රීඩා පහසුකම දෙන්න ඕනේ. පාසල් ඉල ක්‍රීඩා සමාජ මට්ටමේ මේ සාමාන්‍යයෙන් ඔය තියෙන කෝල්ස් වගේ ඔය පොඩි ක්‍රීඩාංගණයක් තිබ්බනම් අර පිච් එකක් තියෙන හොඳ පිච් එකක් තනතිල්ලක් තියෙන හොඳටම ඇති. හින්දා මේ අඩුපාඩු මේ පිළිගන්න නැතුව මේව හදන්න නැතුව දැන් යාපනයේ බෑ නේද අධිකරණ තීන්දුවක් දුන්නේ පරිසර. ඒක තමයි යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කාටද? ඒකයි අපිට අහන්න වෙන්නේ. අපිට ඕනද එහෙම ක්‍රීඩාංගණයක් යාපනයට? යාපනයට දෙමළ මිනිස්සු ඉන්න අසාධාරණයක් වුණා. මං කියන්නේ මේ යුද්ධෙන් වෙච්ච අසාධාරණ පිරිමහන්නද ක්‍රීඩාංගණයක් දෙන්නේ. මේ මොන තකිතීරු තීන්දුවද? ඔය ඒක ක්‍රීඩා ඒ කියන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් නම් වැය වෙන්නේ අති මුදලක් තව අර කියනවා නාමල් රාජපක්ෂලා අර හම්බන්තොට හැදුවා වගේ මේ අටමගලක් තමයි මේ අටවන්නේ යන්නේ. අඩු ගානේ හම්බන්තොට අපි කියන්න බෑ තම මොකට හරි ප්‍රයෝජනටවත් ගන්න පුළුවන් කියලා. පාසල් තරග වලට හරි. ඒ හින්දා මේ අපි හිතන්නේ තව කාලාන්තරයකට අපිට මේ ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙම ගමන් කරන්න ඉඩ දෙනවාද නැත්නම් මේ ගමන වෙනස් කරනවා. දැන් මේ ඉන්න ක්‍රීඩෝ ටික හදා ගන්නවා. දැන් මංජුල දැන් මේ වගේ දැන් ප්‍රශ්නයක් ආවම අපිට මතකයි පහුගිය කාලෙත් කමිටුපත් කෙරුවා වාර්තාගෙන ආවා. මේ එතකොට ඔය දැන් ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ ප්‍රතිපත්තියක් හදන්න ටයිම් පාස් කරන්න ඉතින් ගෙනාවා. දැන් ඒ සීකක්වත් නැහැ නේ. එදා වේලා තියෙන්නේ. ඒක තමයි. අනිත් එක ලංකාවේ ලොකු අඩුපාඩුවක් තියෙනවා මේ හිටපු ක්‍රීඩකයෝ. දැන් අපි ඉන්නවනේ හිටපු ක්‍රීඩකයෝ දහස් ගාණක්. අන්නේ එක කී දෙනාටද කොන්ද පණ තියෙන්නේ ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ. අර්ජුන කාලයක් කතා කරා. දැන් අර්ජුනටත් ඇති වෙලා දැන් මේ දවස්වල මම දැක්ක මාවනතපත්තු වගේ කට්ටිය කතා කරනවා. සනත් ජයසූරිය එළිය හිටියනම් ඒ කියන්නේ කෝච් නෙවෙයි ඒ හිටියනම් කතා කරා. හැබැයි මේ පරණ ක්‍රීඩකයන්ට ආවේගයක් තියෙන මේ කන කෑම දැක්කම පස්සේ හරි දැන් මේ කුමාර සංගක්කාරලා මහේල ජයවර්ධනලා දැන් මේ ඕන්ට පේන්නේ නැද්ද? මේ මන්ද අර දැන් ඇතුළේ ඉන්න හින්දා කතා කරන්නේ නැහැ කිව්ව මට දැන් මතක් වුණේ දැන් දසුන්සානගේ මාධ්‍යමයේ දොහ කියන මේ තවත් පෞද්ගලික කාරණා තියෙන මේ ලෝක කුසලයක් වෙලාවේ මට කියන්න බෑ. නෑ එතන ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේ තමයි ඉන්ලන්ත මේ දැන් පාකිස්තානයේ ටූර් එකක් ගියානේ ශ්‍රී ලංකාවේ ඒක එක මැච් එකක් ගහන්න බෑ කිව්වනේ. ඒ ගහන්න බෑ කිව්ව කැප්ටන් තමයි චරිත අසලංක. ඉතින් අසලංකට ගේම දෙන්න තමයි දශුන් ශානකව ගෙනාවේ කැප්ටන් කරලා. ඉතින් එතකොට කොහොමද කණ්ඩායම ඇතුලේ අරුබුද ඇති වෙනවා තමයි. අනිවාර්යෙන් ඇති වෙනවා. ඉතින් අනිත් එක ඔය මේ පාකිස්තාන සංචාරයේ සෙල්ලම් කරන්න බෑ කියපු ක්‍රීඩකින්ට පනිෂ්මන්ට් දීලා එළියට දැම්ම ගොඩක් තැන්වලදී සමහර සෙල්ලම් කරන්නම් කියපු කට්ටිය ඇතුලේ තියන් හිටියා. දිරිදීමනාවක් විදිහට. ඉතින් ඒකේ අවසන් ප්‍රතිඵල මම බලාගෙන තිබ්බා. ඉතින් ලංකාවේ ගොඩක් ඔය ආරම්භක ප්‍රතිකරුවෝ එහෙම අසාර්ථක වීමත් එක්ක ඉතින් ඒකයි දැන් මේ ඔක්කොම දේශපාලන ගේම් එකක් වෙලා තියෙනවා. මේ ඔක්කොම ඇස්සේ දේශපාලනයක් තියෙනවා. තියෙනවා අනිවාර්යයෙන්. ඒක අර පක්ෂ දේශපාලන නෙවෙයි වෙන දේශපාලන. ඉතින් ඔය දේශපාලනේ හදන්න නැතුව මොකද ක්ලබ් වල ඉන්න ඡන්ද ටික බලාගෙන ක්ලබ් හැමදාම ක්ලබ් ක්‍රිකට් එක නියමයි ඔක ගගහයි හිමු කිව්වොත් එහෙම ඉතින් හැමදාම වර්ල්ඩ් කප් මෙතනින් ඉස්සරහට වර්ල්ඩ් කප් ඔච්චරම තමයි.